සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම අපේ Movie World LK YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔළුව නිදහසේ තියාගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක්. ධනුෂ්ගේ රංගනයෙන් හැඩවුණු මේ කතාව තමයි 2025 දී රිලීස් වුණු ඉට්ලි කඩේ කියන තමිල් මූවි එක. ඉතින් මේ චිත්‍රපටයට මේ වන විට IMDb 7කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා. මේ කතාව ගැන කෙටියෙන් කියවොත් අපිට පෙන්වන්නේ පොඩි ගමක තියෙන ඉට්ලි කඩයක්. මේ කඩේ අයිති සිවනේසන්ට. සිවනේසන්ගේ පුතා තමයි මුරුග. ඉතින් මුරුගන් ඉගෙනගෙන ලොකු මහත් වුණාට පස්සේ තාත්තට කියන්නේ මේ ඉට්ලි කඩේ ගොඩක් දීක ව්‍යාප්ත කරමු කියලා. ඉතින් මේකට එයාගේ තාත්තා නම් කැමති වෙන්නේ නැහැ. ඉතින් මුරුගන් මේක නිසා ගම ඇතැල්ලා බැංකුවක් වලට ගිහින් ලොකු කම්පැනි එක වැඩ කරනවා. ඉතින් මේ අතරතුරදී එයාගේ අම්මගෙන් කෝල් එකක් එන්නේ එයාගේ තාත්තා නැති වුණා කියලා. ඉතින් ආපහු ගමට එන මුරුගන් දහසක ප්‍රශ්න මැද එයාගේ තාත්තාගේ ඉට්ලි කඩේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඉස්සරහට එන අභියෝග විඳගෙන මුරුගන්ට එයාගේ තාත්තාගේ ඉට්ලි කඩේ කරගෙන යන්න පුළුවන් වේද? ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ලස්සන මූවි එක පටන් ගන්නෙ. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරන්නේ නැත්නම් subscribe කරලම අපි යමු අපේ කතාව පැත්තට. ඉතින් මුලින්ම අපිට පෙන්වන්නේ ලස්සන පුංචි ගමක් වන සක්කාරපුරම් ගම්මානයේ තියෙන පුංචි ඉඩලි කඩයක්. පොඩි මේස දෙකකුයි දරලිප්පකුයි ඒ වගේම වංගෙඩියක් වගේ දේවල් තියෙන මේ පුංචි ඉඩලි කඩේ අයිති සිවනේසන් කියන කෙනාට. පාන්දර 3ට නැගිටලා නාල කරලා කෝවිලට යනවා වගේ ඉඩලි කඩේට යන ලෑස්ති වෙලා ඉන්න සිවනේසන් පස්සෙන් නිවාඩු දවසට එයාගේ පුතා මුරුගනුත් ඉඩලි කඩේට යනවා. ඉතින් සිවනේසන් එයාගේ පණටත් වඩා මේ ඉඩලි කඩේට ආදරේ. මේ කඩේ කළා එයාගේ කෑම ගමේ මිනිස්සු කනකොට එයාට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් මේ ඉඩ්ලි කොච්චර රසයිද කියනවනම් මේ ගමේ මේ කඩේ දන්නේ නැති කවුරුත් ඇත්තෙම නැහැ. ඉතින් සේවනේසන් කියන්නේ අවිහිංසාවට ගරු කරලා ජීවත් වෙන කෙනෙක්. ඉතින් එයා ඒ දේවල් මුරුගන්ටත් කියලා දෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සිවනේසන්ගේ ගෙදරට හාල් අඹරන මැෂින් එකක් අරන් ඇවිත් ඉන්න කෙනෙක්. ඉතින් සේනේසන් කියන්නේ මේක වැඩ කරන විදිය බලමු කියලා. ඉතින් පිටි අඹරලා ඊට හැදුවට පස්සේ මුරුගන්ගේ අම්මා කියන්නේ මේව මුරුගන්ගේ තාත්තා හදන ඒවා තරම් රස නැහැ කියලා. සිවනේසන් මෙතනදී කියන්නේ පිටි අඹරන එක හදවතින්ම වෙනකොට තමයි ඉඩ්ලි වල රස වැඩි වෙන්නේ කියලා. ඉතින් මුරුගන් ඉගෙනගෙන ලොකු මහත් වුණාට පස්සේ එයාගේ තාත්තට කියන්නේ ආයෝජකයන් හොයාගෙන යාළගේ ඉඩ්ලි කඩේ ව්‍යාප්ත කරමු කියලා. ඉතින් මුරුගන්ගේ තාත්තා නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මුරුගන් කියන්නේ එයා මැඩ්‍රස් යනවා කියලා. ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ඉන්න මුරුගන් එයාගේ හීන හැබෑ කරගන්න මේ ගම ඇතැරලා මැඩ්‍රස් වලට යනවා. ඉතින් මුරුගන් යනකොට එයාගේ තාත්තා එයාට කියන්නේ මැඩ්‍රස් වලට ගියාට පස්සේ ඉඩ්ලි කඩේ අමතක කරන්න එපා කියලා. ඒ වගේම ඒක මාත් එක්කම නැති වෙලා යන්න හොඳ නෑ. මම නැති වුණත් මගේ ආත්මය ඒ කඩේ තමයි තියෙන්නේ කියලා සෙවනේසන් මුරුගන්ට කියනවා. ඊට පස්සේ කොටසින් උඩ පෙන්නන්නේ මැඩ්‍රස් කියපු මුරුගන් සම්බන්ධතා හදාගෙන වීසා අරගෙන බැංකුවක් වලට ඇවිත් ලොකු බිස්නස් එකක ජොබ් එකක් කරනවා. මුරුගන් කැපවීමෙන් මහන්සියලා වැඩ කරත් මෙයාට සතුටක් නම් දැනෙන්නේ නැහැ. ඉතින් මේ කම්පැනි එක අයිති විෂ්ණුවර්ධන කියන කෙනාට. මෙයාගේ දුව මීරා එක්ක තමයි මුරුගන් විවාහ වෙන්න එන්නේ. ඉතින් තව දවස් 15කින් මෙයාලගේ විවාහය සිද්ධ වෙනවා. ඉතින් මීරා මුරුගන්ට ඔෆිස් එකට කතා කරලා කියන්නේ තව දවස් 15කින් අපේ කසාදේ සිද්ධ වෙනවා. හෙට පාටි එකක් තියෙනවා. ඒක ඉතින් මගේ තාත්තා ඔයාව හැමෝටම හඳුන්වලා දෙනවා කියලා. ඊට පස්සේ කියන්නේ තාත්තා බලාගෙන ඉන්නවා ගිහින් එයත් එක්ක කතා කරන්න කියලා. ඉතින් මුරුගන් යනවා මීරාගේ තාත්තව හම්බෙන්න. ඉතින් විෂ්ණුවර්ධන මෙතනදී අහන්නේ මීරා කරපු ප්‍රොජෙක්ට් එකේ වැරදි තිබුණා. ඒව ඔයා නේද හැදුවේ කියලා. ඒත් මුරුගන් නම් කියන්නේ ඒවා මීරා තමයි හැදුවේ කියලා. ඊට පස්සේ අහන්නේ මුරුගන්ගේ අම්මයි තාත්තයි විවාහයේ දවසට එනවද කියලා. ඉතින් එතකොටම සිකියුරිටි කෙනෙක් ඇවිත් කියන්නේ පොඩි හදිස්සියක් කියලා. ඒ වගේම පොලිසියෙන් ඇවිත් ඉන්නවා කියලාත් කියනවා. ඉතින් පොලිසියෙන් ඇවිත් තියෙන්නේ විෂ්ණුවර්ධන්ගේ පුතා. අශ්වින් නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධයි කියලා එයාව ඇරස් කරන්න. ඉතින් විෂ්ණුවර්ධන්ගේ නමට කැලලක් වන නිසා මෙයාලා කතා කරලා මෙතනින් යනවා. පොලිසියෙන් ගියාට පස්සේ විෂ්ණුවර්ධන අශ්වින්ට කියන්නේ නීති විරෝධී දේවල් ඒව කරන්න අවසර තියෙන තැනකට ගිහලා කරන්න තිබ්බනේ කියලා. මේ වෙලාවේදී මුරුගන්ගේ හොඳ කියලා අශ්වින්ට දේවල් කියනවා. හැබැයි ඉතින් අශ්වින් නම් මුරුගන් මස්නා වෙන්න හිටියත් එයා විචාර ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ විෂ්ණුවර්ධනේ මුරුගනුයි කතා කර කර ඉන්නවා. විෂ්ණුවර්ධන මෙතනදී කියන්නේ අශ්වින්ගේ අම්මා එයා පොඩි කාලෙම නැති වුන නිසා අශ්වින් මොන දේ ඉල්ලුවත් ඒ හැම දෙයක්ම දෙනවා කියලා. ඒ වගේම මීරාට වඩා අශ්වින් ගැන හිතනවා කියලාත් මෙතනදී කියනවා. මුරුගන් නම් මෙතනදී කියන්නේ වෙන තාත්තා කෙනෙක් වුණා නම් අශ්වින්ට හොඳ කම්මුල් පාරක් ගහලා කියලා. ඊට පස්සේ කොටසින් අපිට පෙන්වන්නේ විෂ්ණුවර්ධනගේ ගෙදර. එදින අශ්වින්යාගේ තාත්තට හොඳනම් බනිනවා මුරුගන්ව ලොකු කරගෙන එයාව මුරුගන් එක සංසන්දනය කරනවා කියලා.
තාත්තා කියන්නේ මුරුගන් කියන්නේ මොලකාරයෙක්. එයා ළඟින් ඉන්න එක ඔයාට හොඳයි කියලා. ඒ වගේම මුරුගන් ආවට පස්සේ කම්පැනි එකේ ලාභය 115ක් වැඩි වුණා කියලා ක්‍රිෂ්ණවර්ධන මෙතනදී කියනවා. ඉතින් කාර් එකේ යන ගමන් මුරුගන් අම්මට කෝල් කරලා අහන්නේ එයාගේ වෙඩින් එකට එන්නේ නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ තාත්තටත් කියන්නේ වෙඩින් එකට හරි ඇවිල්ලා එන්න කියලා. ඉතින් තාත්තා නම් කියන්නේ අපිට එන්න අමාරුයි. ඒ වගේම ඔච්චර ලොකු කසාදයක් ගමේ කරන්නත් බෑනේ කියලා. ඉතින් කෝල් එක කට් කරාට පස්සේ මුරුගන් නම් සතුටින් ඉන්නවා වගේ අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මුරුගන් අශ්වින් ප්‍රැක්ටිස් කරන තැනට යනවා. ඉතින් අශ්වින් මුරුගන්ට කියන්නේ ඇවිත් එයා එක්ක සෙල්ලම් කරමු කියලා. මේ වෙලාවේදී අශ්වින් යාට තාත්තා කියපු දේවල් මතක් කර කර මුරුගන්ට හයියෙන් ගහනවා. ඉතින් මේ වෙලාවේදී අශ්වින් මුරුගන්ට කියන්නේ එයාගේ සහෝදරියට රිද්දුවොත් උඹව පණ පිටින් ගෙන තියනවා කියලා. ඉතින් මුරුගන් නම් සෑහෙන්න මේ වෙලාවේදී කලකිරලා තමයි ඉන්නේ. ගමේ හිටිය තරම් හිතේ සතුටක්වත් සහනයක්වත් දැන් එයාට නැහැ. ඉතින් යන අතරමඟදී අශ්වින් කියන්නේ සල්ලි වගේක් ගන්න තියෙනවා ඒක නිසා තැනකට යමු කියලා. ඉතින් මෙතන ගියාට පස්සේ අශ්වින් ගැටුමකට පැටලෙනවා. ඉතින් අශ්වින් යාළුවට වෙඩි තියන්න යනකොටම මුරුගන් නෙවෙත් අශ්වින්ව මෙතනින් එක්කන් යනවා. ඉතින් ඊට පස්සේ දවසේ පාටි එකේදී මීරගේ තාත්තා මුරුගන් හැමෝටම හඳුන්වලා දෙනවා. ඒත් මුරුගන්ට නම් මේ වගේ කිසිම සතුටක් නැහැ. ඉතින් මීරත් එක්ක ඩාන්ස් කර කර ඉන්නකොට මුරුගන්ගේ අම්මගෙන් කෝල් එකක් ඉන්නේ තාත්තා නැති වුණා කියලා. ඉතින් අම්මා කියන්නේ මුරුගන්ට ඇවිත් අවසන් කටයුතු ටික කරලා යන්න කියලා. ඉතින් මුරුගන් ෆ්ලයිට් ටිකට් බුක් කරලා ඊට පස්සේ මීරගේ තාත්තට කියන්නේ ගිහින් අවසන් කටයුතු ටික කරලා එන්නම් කියලා. මේ වෙලාවේදී මීරගේ තාත්තා නම් කියන්නේ කසාද නවත්තන්න බෑ ලෝකේ වටේ ඉන්න හැමෝටම ඉන්වයිට් කරලා ඉවරයි කියලා. ඉතින් මීරා මුරුගන් එක රාමරාජන් කියලා එයාගේ කම්පැනි එකේ වැඩ කරන කෙනෙකුත් තවනවා. ඉතින් මීරා රාමරාජන්ට කියන්නේ වැඩට කිව්වුණාට පස්සේ මුරුගන්ව ආපහු එක්කගෙන එන්න කියලා. ඉතින් මුරුගන් එයාගේ තාත්තගේ අවසන් කටයුතු ටික කරන්න ආපහු ගමට එනවා. මෙතනදී මුරුගන්ගේ අම්මා එයාගේ තාත්තා නැති වුණ හැටි මුරුගන්ට කියනවා. ඉතින් ගමේ හැමෝමත් මේ ගැන ගොඩාක් දුක් වෙනවා. ඉතින් මුරුගන් තාත්තා දිහා බලාගෙන ඉන්නේ කියා ගන්න බැරි දුකකින්. ගම බලාගන්න පොලිස් නිලධාරියා අරිවවෙත් කියන්නේ මුරුගන්ට ඉක්මනට තාත්තගේ අවසන් කටයුතු ටික කරන්න කියලා. ඉතින් මිනිහා අරගෙන යනකොටම ගෙදර හිටපු ආච්චි කෙනෙක් ඈගාලා කියන්නේ ගෙදර හිටපු වැස්සි පැටව ගහලා කියලා. ඉතින් මීරා හැම වෙලාවෙම රාජරාමන්ට කෝල් කරලා මුරුගන් ගැන අහනවා. ඒ වගේම ඉක්මනට මුරුගන් එකන් ඉන්න කියලාත් කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ රාමරාජන් මුරුගන්ට කියන්නේ මගේ ගෙදර තියෙන්නේ මේ ළඟ. එයාලව බලලා උදේට එන්නම් කියලා. ඉතින් ඊට පස්සේ කොටිසින් අපිට පෙන්නන්නේ කයල් කියන ගෑල් ළමයාව. ඉතින් මෙයා ඇවිත් මුරුගන්ගේ අම්මට කියන්නේ කෑම ටිකක් හැදුවා. ඒ ටික කන්න කියලා. ඒ වගේම වහුපැටියව සැරින් සැරේ ඇවිත් බලන්නම් කියලාත් කියනවා. ඊට පස්සේ මුරුගන්ගේ අම්මා කියන්නේ වහුපැටියට සිවම් කියලා කියන්න කියලා. මොකද මුරුගන්ගේ අම්මා විශ්වාස කරනවා සිවනීසන් මැරුණට පස්සේ වහුපැටිය වෙලා ඉපදුනා කියලා. මෙතනදී කයල් මුරුගන්ට කියන්නේ අම්මා දවස් දෙකකින් හරියට කාලා නැහැ. ඒක නිසා එයාට කන්න දෙන්න. ඒ වගේම තනියෙන් දාලා යන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ කුරුසියවට පෙන්නන්නේ රාමරාජන්ගේ ගෙදර. ඉතින් ඒ ළමයි දෙන්නයි යාගේ බිරිඳයි රාමරාජන් ගෙදර එනකම් බලාගෙන ඉන්නවා. රාමරාජන් අවුරුදු ගාණකින් ගෙදර ඇවිත් නැහැ. ඉතින් ඒක පාටම ගේ ඉස්සරහන රාමරාජන් දැකලා එයාලට ගොඩක් සතුටුයි. ඉතින් ඊට පස්සේ රාමරාජන් එයාගේ අම්මට ගිහින් කතා කරනවා. ඉතින් එයාට තේරෙනවා එයාගේ අම්මට දැන් කන් ඇහෙන්නෙත් නැහැ කියලා. ඉතින් රාමරාජන් මේ ගැන නම් ගොඩාක් දුක් වෙනවා. ඉතින් මේ වෙලාවෙදී මීරා මුරුගන්ගෙන් කෝල් කරලා අහන්නේ ඔයා හොඳින්ද කියලා. මීරා කියන්නේ එයා කසාද ගැන බලාගන්නම් මුරුගන්ට දුක් වෙන්න එපා කියලා. මීරා ඊට පස්සේ කෝල් එක කට් කරනවා. මේ වෙලාවේදී මුරුගන්ගේ අම්මා පිස්සියන් වගේ පාන්දර 3යි තාත්තව ඇහැරවන්න ඕනි කියලා යන්න හදනවා. මුරුගන් අතින් අලලා නවත්තන්න හැදුවත් එයා කියන්නේ තාත්තට පරක්කු වෙයි ඇහැරවන්න ඕනි කියලා. ටික වෙලාවකින් එයාට තේරෙනවා සිවනේසන් නැති වුණා කියලා. ඉතින් මුරුගන්ගේ අම්මා මුරුගන්ට කියන්නේ එයාව තාත්තගේ කඩේට එක්කන් යන්න කියලා. ඉතින් කඩේට ගිය අම්මා කඩේ හැම දෙයක් දිහාම බලන් ඉන්නේ දුකින්. ඉතින් කඩේට ගිය අම්මට මතක් වෙනවා එයාලා දෙන්න කසාද බඳපු දවස. මුරුගන්ව හම්බෙච්ච ඉදි වෙච්ච දේවල්. ඒ වගේම මේ ඉඩ්ලි කඩේ හැදුණු විදිය. පොඩිවට මැටි ගහලා කඩේ හදලා ඒකේ මුරුගන්ගේ තාත්තා ඉඩ්ලි හදපු විදිය හැම දෙයක්ම මුරුගන්ගේ අම්මට මතක් වෙනවා. මුරුගන්ගේ අම්මා මුරුගන්ට කියන්නේ ඔයාගේ තාත්තා මේක ඇතුලේ ඉන්නවා වගේ මට දැනෙනවා කියලා. ඊට පස්සේ මෙයාලා මෙතනින් යනවා. ඉතින් යන ගමන් මුරුගන් අම්මට කියන්නේ එයත් එක්ක යමු තනියම ඉන්න ඕනි නෑ කියලා. මම තනියම නෑ මේ ඉන්න ඔක්කොම මගේ පවුලේ අය වගේ කියලා මුරුගන්ගේ අම්මා මෙතනදී කියනවා. ඊළඟ දවසේ උදේ මුරුගන් ඇහැරින්නේ කයල් කෑ ගහනකොට. මුරුගන් ගිහලා බලනකොට මුරුගන්ගේ අම්මත් නැති වෙලා. ඉතින් මේ වෙච්ච දේ මුරුගන්ට කොහොමවත් දරා ගන්න බෑ. එයා මේ ලෝකේ තනි වෙලා කියලා එයාට හිතෙනවා. අම්මයි තාත්තයි එක ගත කරපු කාලේ ගැන හිතනකොට මුරුගන්ට මොන තරම් දුකක් ඇති වෙනවද කිව්වොත් ඒ හැම දුකක්ම එයා හිතේ තද කරගෙන ඉන්නවා. අම්මගේ අවසන් කටයුතුත් ඉවරුණාට පස්සේ රාමරාජන් ඇවිත් මුරුගන්ට කියන්නේ
කසාදෙට දින කිට්ටු වෙන හින්දා ආපහු යමු කියලා. මුරුගන් මෙතනදී කියන්නේ මට ඕවා හිතන්න වෙලාවක් නෑ. මම මීරත් එක්ක කතා කරන්නම් කියලා. ඉතින් මීරට කතා කරන මුරුගන් කියන්නේ තාත්තාගේ ඉඩලි කඩේට මොකක් හරි කරලා එයා ආපහු එන්නම් කියලා. ඉතින් මුරුගන්ගේ ගෙදර වැඩ ටික කරලා යන කයල්ට මුරුගන් කියන්නේ "බිය මුකුත් ආයෙ කරන්න ඕනි නැහැ. ඒ දේවල් මං කරගන්නම්" කියලා. ඉතින් මෙතනදී කයල් කියන්නේ "ඔයාගේ අම්මා කියපු නිසා තමයි මම මේවා කරන්නේ" කියලා. ඉතින් ඊට පස්සේ කොටසින් අපට පෙන්වන්නේ මීර රාමරාජයන්ට කතා කරලා හොඳටම බනිනවා මුරුගන්ව ඉක්මනට බැංකුවක් වලට එක්කන් ඉන්න කියලා. ඉතින් මීර මෙතනදී කියන්නේ මුරුගන්ගේ තාත්තාගේ ඉඩලි කඩේට මොකක් හරි කරන්න ඕනි කියලා. ඉතින් පස්සේ අපට පෙන්වන්නේ මාරිචාම කියන මිනිස්සයා මුරුගන්ට කියන්නේ මම කඩේට හොඳ ගාණක් දෙන්නම්. මට කඩේ විකුණන්න කියලා. ඉතින් මේ මාරිචාම කියන්නේ මේ ඉඩලි කඩේ ඉස්සරහම පරාට කඩයක් කරන මිනිස්සෙක්. ඉතින් මේ ආරංචිය ගමේ ගෑනු කෙනෙක් ඇවිත් කයල්ට කියනවා. හෙට උදේ කම්සභාවේදී මුරුගන් මාරිචාමිට ඉඩලි කඩේ විකුණනවා කියලා. ඉතින් රෑ වෙලා ගෙදර යන මුරුගන් කෝවිල් ළඟින් යනකොට එයා දකින්නේ සුදු ඇඳගත්ත එයාගේ තාත්තා වගේ කෙනෙක් කෝවිල් ඇතුළට යනවා. ඉතින් මුරුගන් නම් මේකට හොඳටම බය වෙනවා. ඉතින් ඊළඟ දවසේ උදේ මාරිචාමි ගමේ කිහිප දෙනෙකුයි රාමරාජනුයි එක බලන් ඉන්නවා මුරුගන් එනකම් කඩේ ගන්න. ඉතින් ගෙදර ඉන්න මුරුගන්ට එයාගේ තාත්තයි අම්මයි එක්ක මේ කඩේ ගෙවුණු ඒ ලස්සන අතීතය මතක් වෙනවා. ඉතින් ගම් සභාවට එන මුරුගන් කඩේ විකුණන්න අත්සන් කරන්න යනකොටම කියන්නේ මම මේ කඩේ විකුණන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී මාරිචාමිට නම් ටිකක් තරහ යනවා. ඉතින් කඩේ විකුණන්නේ නැහැ කියලා ගෙදර ආපු මුරුගන්ට කයල් හොඳටම බනිනවා කඩේ විකුණලා ඇවිත් ඉන්නව නේද කියලා. ඔයාගේ තාත්තාට ඒක කෝවිලක් වගේ ඔයා කොහොමද ඒ කඩේ විකුණුවේ කියලා. ඉතින් කයල් බනින්නේ ඔයා කඩේ විකුණුවේ තාත්තාගේ කඩේට ඉස්සරහින් පරාට කඩයක් කරන මාරිච්චාමිට කියලා. ඉතින් මේ මිනිස්සයා හැම දෙයක්ම කරා ඔයාගේ තාත්තාගෙන් ඒ කඩේ ගන්න. ඒත් ඔයාගේ තාත්තා ඒ කඩේ විකුණුවේ නැහැ. ඒත් දැන් ඔයා මේ මිනිස්සයාට මේ කඩේ විකුණලා ඇවිත් ඉන්නව නේද කියලා. ඉතින් කයල් බැනලා බැනලා යන්න හදනකොට මුරුගන් කියන්නේ මම ඒ කඩේ විකුණේ නැහැ කයල් කියලා. ඉතින් ඊළඟ කොටසෙන් අපට පෙන්වන්නේ වෙඩින් එකට ලෑස්ති වෙන මීරව. ඉතින් මෙතනදී මීරගේ තාත්තා ඇවිත් අහන්නේ මුරුගන් කවද්ද එන්නේ? මේ කසාදේ නවතින්න හොඳ නෑ. එහෙම වුණොත් මේක අපේ නමට කැලලක් කියලා. ඒක නිසා කොහොම හරි මුරුගන්ව ගෙන්න ගන්න කියලා එයාගේ තාත්තා කියනවා. ඉතින් මීර රාමරාජන්ට කතා කරලා බනිනවා මොකද්ද උනේ කියලා. රාමරාජන් කියන්නේ මුරුගන් කඩේ විකුණන්න බෑ කීවා කියලා. ඉතින් මීර අහනවා මාර්චාමිට සල්ලි දුන්නේ නැද්ද කියලා. ඉතින් දැන් අපිට තේරෙනවා මේ කඩේ ගන්න මාර්චාමිට සල්ලි තියලා තියෙන්නේ මීර කියලා. ඉතින් මීර මුරුගන්ට නම් බනිනවා ඒ කඩේ විකුණුවේ නැත්තේ කියලා. ඉතින් මුරුගන් දැනගන්නවා මේක ඊට පස්සේ මීරත් ඉන්නවා කියලා. මුරුගන් කියන්නේ මේ වෙලාවේ මට කසාදයක් ගැන හිතන්න බෑ. ඒක නිසා කසාදේ නවත්තනවා කියලා. ඉතින් ඒකට හොඳටම තරහ යන මීරා මුරුගන්ට හොඳටම බනිනවා. ඉතින් ෆෝන් එක ගන්න අශ්විනුත් මුරුගන්ට බනින්න පටන් ගන්නවා. ඉතින් මීරගේ තාත්තා මුරුගන්ගෙන් අහන්නේ කසාදෙට එන්න පුළුවන්ද බැයිද කියලා. මුරුගන් මෙයාට සමා වෙන්න කියලා කෝල් එක කට් කරනවා. ඉතින් මෙයාලා නම් මුරුගන්ගේ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ කියලා දැන් අපිට තේරෙනවා. ඉතින් මේ වෙච්ච දේ හින්දා කයල් නම් හොඳටම සතුටු වෙනවා. අපි ඉස්සරහට බලමු කයල් ඇයි මෙච්චර සතුටුනේ කියලා. ඊට පස්සේ මුරුගන් කඩේ ගෙදර හොඳ රස්පස් කරගන්නවා. මොකද ආයා බැංකුවක් වලට යන්නේ නැති හින්දා. ඉතින් අපිට පෙන්නන්නේ රාමරාජනෙත් ඇවිත් මුරුගන්ගෙන් සමාව ගන්නවා කඩේ විකුණන සම්බන්ධ වුණ එකට. ඉතින් රාමරාජන් කියන්නේ එයත් ආපහු බැංකුවක් වලට යන්නේ නැහැ. එයාගේ පවුලේ කට්ටියත් එක්ක මෙහි ඉන්නවා කියලා. මුරුගන් කොච්චර බහුපැටියව අල්ලන්න හැදුවත් පහපැටිය නම් එයාව මුරුගන්ට අල්ලන්න දෙන්නේ නැහැ. කයල් කියන්නේ වෙලාව ආපුහම එයා ඔයා ළඟට එයි කියලා. රාජන් මුරුගන්ගෙන් අහන්නේ කයල් ඔයාගේ නෑදෑ කෙනෙක්ද? ඔයාට මෙච්චර උදව් කරන්නේ ඇයි කියලා. ඉතින් මුරුගන් කියන්නේ අපි දෙන 9 වසරේදී ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් ඊට පස්සේ දවසේ මුරුගන් කඩේ පටන් ගන්නවන වත් ටිකත් අරගෙන එදා රෑ පාන්දර 3ට එළම් තියලා මුරුගන් නිදා ගන්නවා. පාන්දර 3ට ඇහැරෙන මුරුගන් එයාගේ තාත්තා කරා වගේම උදේට නාලා ඕන කරන බඩු ටිකත් අරගෙන කඩේට යනවා. ඉතින් මෙයා කඩේට ඇවිත් ඉස්සරම කරන්න හදන්නේ හාල් ටික අඹරගන්න එක. ඉතින් මුරුගන්ගේ තාත්තා එක දිගට පැය දෙකක් නොනවත්තා හාල් අඹරනවා. ඉතින් මුරුගන් පැය දෙකකට වෙලාව තියලා හාල් අඹරන්න පටන් ගන්නවා. ඉතින් මුරුගන් හිතුව තරම් නම් මෙයාට මේක ලේසි වෙන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් අඹරලා වෙලාව බලනකොට එයා දකින්නේ විනාඩි 5ක් ගිහින් තියෙනවා. ඉතින් මෙතෙන් යන කයිලත් මේ ටික අඹරන්න මුරුගන්ට උදව් කරනවා. ඉතින් කොහොම හරි දෙන්නම එකතු වෙලා හාල් ටික අඹර ගන්නවා. ඉතින් මේ පිටි වලින් ඉඩ්ලි හදලා ඉස්සරම රස බලන්න දෙන්නේ තාත්තගේ හොඳම යාළුවා වන ආරුමුගන් මාමටයි රාමරාජන්ටයි. ඉතින් රාමරාජන් නම් කියන්නේ මේක රසයි කියලා. හැබැයි ආරුමුගන් මාමා කියන්නේ තාත්තා හදන ඒවා තරම් රස නැහැ කියලා. ඊළඟ දවසේ උදේත් වෙනත වගේම කඩේට යන මුරුගන් කයල්ගේ සහ රාමරාජන්ගේ උදව්වෙන් තමයි හාල් ටික අඹරගන්නේ. ඉතින් කලින් දවසේ වගේම මේ පිටි වලින් ඉඩ්ලි හදලා දෙන්නේ ආරුමුගන් මාමටයි. ඉතින් ආරුමුගන් මාමා අදත් කියන්නේ එයාගේ තාත්තා හදන ඒවා තරම් රස නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පරාට කඩේ මාරිචාමිට කයල් ගැන අදහසක් තියෙනවා. ඉතින් කයල් නම් මෙයාට කැමති නැහැ.
අපිට පෙන්නන්නේ මීරාගේ ගෙදර ඉතින් මීරාගේ ගෙදර කට්ටිය මේ කසාද නැති වුණ එකට ගොඩක් තරහින් ඒ වගේම දුකින් තමයි ඉන්නේ. ඉතින් මීරාගේ කසාද නැති වෙච්ච එක ටීවී එකේ නිවුස් වල පවා යන්න පටන් ගන්නවා. ඉතින් කයල් සහ මුරුගන් එකට ඉන්න එකට ගමේ මිනිස්සු එක එක කතා කියන්න පටන් ගන්නවා. ඉතින් කයල්ගේ අම්මත් මේ ගැන කයල්ට කියලා හොඳටම බනිනවා. ටිකෙන් ටික මේ ගැන ඉගෙන ගන්න මුරුගන් විනාඩියෙන් විනාඩිය හැමදාම ඉස්සරහට යනවා. ඉතින් කලින් දවසට වඩා වැඩි වෙලාවක් හාල් අඹරන්න යාට පුළුවන් වෙනවා. හැබැයි තවමත් එයාට එයාගේ තාත්තා වගේ ඉඩලි හදන්න පුළුවන් වුණේ නැහැ. කාලයක් යනකොට ඉඩ්ලි කඩේට එන කට්ටිය ටික ටික අඩු වෙලා පරාට කඩේට යන කට්ටිය වැඩි වෙනවා. ඉතින් ඊළඟ දවසේ බලනකොට ආරුමුගන් මාමුවත් නැහැ ඉඩ්ලි වල රස බලන්න. ඉතින් මෙතෙන්ට එන මාරිචාමේ මුරුගන්ට කියන්නේ තාත්තාගේ කඩේ නම විනාශ කරන්න එපා කියලා. ඉතින් ඊළඟ දවසේ කෝවිල වන්දන ගිය මුරුගන්ට එයාගේ තාත්තා කියපු දේවල් මතක් වෙනවා. ඉතින් මුරුගන් මෙතනදී කියන්නේ මට කරන්න ඕන දේ හිතා ගන්න බෑ. ඒක නිසා කුල දෙවියනි මට හරි පාර පෙන්වන්න කියලා එයාලගේ කුල දෙවියන්ගෙන් ඉල්ලනවා. ඉතින් මේ අතරදී අපිට පෙන්නන්නේ බැංකුක් වල ඉන්න මීරාගේ පවුලේ කට්ටිය මුරුගන්ට හොඳටම බනිනවා එයා වෙඩින් එක නවත්තපු එකට. ඊට පස්සේ අපිට පෙන්නන්නේ නිදාගෙන ඉන්න මුරුගන්. ඉතින් මුරුගන් දකිනවා එයාගේ තාත්තා ඇවිත් එයාට කතා කරනවා. ඉතින් මුරුගන් නැගිටලා බලපුවාම එයාගේ තාත්තා එයා දකිනවා. ඉතින් මුරුගන්ගේ තාත්තා අහන්නේ ඔයාට මොකද්ද වුනේ කියලා. ඉතින් මුරුගන් කියනවා මට අම්මා බලා ගන්නවත් කඩේ කරන්නවත් හරියට බැරි වුණා කියලා. ඒ වගේම මම ඔයාගේ නමක් නැති කළා කියලා කියනවා. ඉතින් මුරුගන් තාත්තා කියන්නේ හැම දෙයක්ම තියෙන ඔයා ළඟ. ඔයාගේ ලේවල කියලා. ඒ වගේම මම කොහෙවත් යන්නේ නැහැ. මම ඔයා ළඟටම වෙලා ඉන්නවා කියලා. එකපාරටම ඇහැරෙන මුරුගන් දකිනවා එයා දැක්කේ මිච්චෝලා හීනයක් කියලා. ඉතින් මුරුගන් නැගිටලා බලනකොට වහුපෙටියත් එයා ළඟට ඇවිත් ඉන්නවා. ඉතින් එදා මුරුගන්ට පුළුවන් වෙනවා වහුපෙටිය වල්ලන්න. ඉතින් වෙනද වගේම උදේ නාලා බඩු ටිකත් අරන් කඩේට යන මුරුගන් යන්නේ එයාගේ තාත්තා විදියටම ඇඳලා. ඉතින් කයලුත් මේ ගැන පුදුම වෙනවා. කඩේට යන මුරුගන් කුල දෙවියන් වැඳලා එයාගේ තාත්තා කරා වගේම හාල් අඹරන්න පටන් ගන්නවා. ඉතින් එක දිගට පැය දෙකක් හාල් ටික අඹරන මුරුගන් ඒ වගේම ඉඩ්ලි හදනවා. ඉතින් අරුමුගන් මාමා ඇවිත් ඉඩ්ලි වල රස බලනවා. ඉතින් මේ ඉඩ්ලි කෑවට පස්සේ අරුමුගන් මාමට ඇඬෙනවා. මොකද එයා අද හදපුවා එයාගේ තාත්තා හදපු ඉඩ්ලි වගේම රස නිසා. ඉතින් මේ ගැන මුරුගන්ට වගේම කයල්ටත් සතුටුයි. ඉතින් මේ හැමෝගෙම සතුට තිබ්බේ පොඩි වෙලාවයි. ඉතින් මේ වෙලාවදී අශ්වින් එනවා මුරුගන්ගේ කඩේ ළඟට. ඉතින් අශ්වින් මෙතෙන්ට ඇවිත් මුරුගන් පහත් කරලා කතා කරනවා. ඉතින් මුරුගන් කියන්නේ අතුරට ඇවිත් කතා කරමු කියලා. ඉතින් එතකොටම අශ්වින් මුරුගන්ගේ කම්මුලට ගහනවා. අශ්වින් මෙතනදී කියනවා මම උඹට මුලින් ඉඳලම කැමති නෑ. මම උඹේ මූණ විකෘති කරලා යන්න ආවේ කියලා මුරුගන්ට ගහන්න පටන් ගන්නවා. ඉතින් මුරුගන්ගේ කඩේ තිබු බෝඩ් එක ගලවලා අශ්වින් මේක විහික් කරනවා. ඉතින් අශ්වින් මේක පාගන්න යනකොටම මුරුගන් ඇවිත් එයාගේ කකුල අල්ලලා විසික් කරලා ඒ හැමෝටම හොඳටම ගහනවා. ඉතින් මෙතනදී අශ්වින්ගේ කකුල මුරුගන් අඹරනවා. ඉතින් මේ රණ්ඩුවේදී රාමරාජන් ඇවිත් මුරුගන්ව නවත්තනවා. ඉතින් අශ්වින්ගේ කට්ටිය එයාවත් අරගෙන මෙතනින් යනවා. ඔයා මේ කරපු දේ නිසා ඒ අය සම්පූර්ණයෙන්ම ඔයාව විනාශ කරලා දායි කියලා රාමරාජන් මෙතනදී මුරුගන්ට කියනවා. එන්නනේ අතීතයේ වෙච්ච සිදුවීමක් මෙතනදී ගමේ අතම රණ්ඩුවක් බේරගන්න මුරුගන් තාත්තා මැදිහත් වෙලා මේක සමාදාන කරනවා. ඉතින් මුරුගන්ට මේ වෙලාවෙදී මේ දේ මතක් වෙනවා. ඒ වගේම කඩේ බිත්තියේ තාත්තා ලියපු දේත් මුරුගන්ට මතක් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මුරුගන් මේ දේ ගැන හදටම කනගාටු වෙනවා. එයා අශ්වින්ට ගහන්නේ නැතුව ඉන්න තිබ්බා කියලා රාමරාජන්ට කියනවා. ඒ වගේම මට ගහනකොට ගමේ කවුරුත් ආවේ නැහැ. එයාලා මාව පිළිගන්න මම මොනවද කරන්න ඕනි කියලා රාමරාජන්ගෙන් අහනවා. මේ වෙලාවේදී රාමරාජන් කියන්නේ තාත්තට ගරු කරන විදිහට ගමේ අය කඩේටත් ගරු කරනවා. ඒක නිසා කඩේ හොඳට කරගෙන යන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මීරා යාගේ තාත්තයි අශ්වින් නවත්තලා ඉන්න හොස්පිටල් එකට එනවා. ඉතින් ડોක්ටර් මෙතනදී කියන්නේ මෙයාට මාසයක් විතර යනකම් ඇවිදින්න බැහැ කියලා. මීරාගේ තාත්තා කියන්නේ ලෝකෙ වටේ ඉන්න හොඳම ડોක්ටර්ස්ලා ගෙනල්ලා අශ්වින්ට ප්‍රතිකාර කරන්න කියලා. ඉතින් ඒ වගේම ડોක්ටර්ස්ලා කියන්නේ අශ්වින්ට සති දෙකක් යනකම් කොහෙවත් යන්න හොඳ නැහැ. මෙහි ඉඳලා ප්‍රතිකාර කරන්න ඕනි කියලා. මීරාගේ තාත්තා හොස්පිටල් එකෙන් එළියට එනකොට මෙයා දකිනවා මුරුගන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මීරාගේ තාත්තා මුරුගන්ට කියන්නේ මමවත් එයාට පොඩි කාලේ ඉඳලා ගහලා නැහැ. ඔයා කොහොමද එයාට ගැහුවේ කියලා. ඒ වගේම මට උඹව මරන්න හිතෙනවා කියලා කියනවා. ඒ වගේම අශ්වින් ගැන දන්නවනේ. ඒක නිසා එයාට පේන්නේ නැති තැනකට ගිහින් හැංගෙන්න කියලා මීරාගේ තාත්තා මෙතනදී කියනවා. ඉතින් රාමරාජනුත් මුරුගන්ට කියන්නේ අශ්වින් ගැන දන්නවනේ. ඒක නිසා කොහේ හරි ගිහින් එන්න කියලා. ඒත් මුරුගන් නම් කියන්නේ එන විදිහකට අපි බලමු කියලා. ඉතින් මේ අතරේ අශ්වින් ටික ටික හොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් එයා හොඳ වෙනකොට මෙයා මුරුගන් එයාට ගහපු විදිය ගැන හිත තමයි ඉන්නේ. ඉතින් මේ අතරදී මුරුගන් කඩෙත් හොඳට කෙරීගෙන යනවා. මුරුගෙන් කඩේට එන කටියත් ටික ටික වැඩි වෙනවා. ඉතින් මේ වෙනකොටත් කයල්ට අපේ මුරුගන් ගැන කැමැත්තක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ අශ්වින්ගේ මේ සිද්ධිය පෝස්ටර් වල රිය අනතුරක් විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී රාමරාජන් කියන්නේ එයාලා කවදා හරි ඔයාලට මොකක් හරි කරොත් ඒකට එයාලා සම්බන්ධ නැහැ කියලා පෙන්නන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ කියලා.
ඊට පස්සේ ඔයාලට පෙන්නන්නේ මුරුගන් ගමේ අය එක්කත් හොඳට කතා බහ කරලා එයාලත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. මේ අතරදී අශ්වින් මුරුගන්ගෙන් පරිගන්න ඕන නිසා හොඳට එක්සර්සයිස් කරනවා. ඉතින් මුරුගන් එක්ක මාරිචාමිත් තරහෙන් ඉන්නේ. එයාගේ කඩෙත් උතුර ගත්තා, ඒ වගේම කයලත් උතුර ගත්තා. ඒක නිසා කවදාරි ඌව මරලා හිරේ යනවා කියලා මාරිචාවි නවකෙනෙක්ට කියනවා. එතකොට පෙන්නන්නේ ගහක් යට වාඩි වෙලා ඉන්න මුරුගන්ව. ඉතින් මුරුගන් මෙතනදී කයල්ට කියන්නේ පොඩි කාලේ ලොකු ලොකු ආසාවන් තිබුණට රස්සාවක් හම්බුනාට පස්සේ ඒවා ලැබුණත් මට සතුටක් තිබ්බේ නැහැ කියලා. ඒ වගේම දැන් මට මුකුත් නැති වුණත් දැන් මම සතුටෙන් ඉන්නවා කියලා. මේ ගමේ අයත් දැන් මාව පිළිගන්න. ඒක නිසා හිතට සැහැල්ලුවක් තියෙනවා කියලා මුරුගන් මෙතනදී කියනවා. මෙතනදී අපිට පේන්නනවා මුරුගන් කයල්ගේ උපන්දිනයකට දෙවෝ පබළු මාලයක් කයල් මේ වෙනකන් කයල් ළඟ තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගමේ තියෙන උත්සවයක්. මේකට යන මුරුගන් සින්දු කියලා හොඳටම නටනවා. ඉතින් මේක ඉවර වෙලා වහුපතියත් එක්ක ගෙදර යන මුරුගන්ට දැනෙනවා යාගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මුරුගන් රාමරාජන්ට කෝල් එකක් කරන් කියන්නේ ගමේ 10 දෙනෙකුත් එක්ක එට්ටියා තොට්ටම කැලේට එන්න කියලා. ඒ වගේම කයල්ට කියන්න එපා කියලාත් මුරුගන් මෙතනදී කියනවා. ඉතින් කට්ටියකුත් එක්ක මෙතන ඇවිල්ලා තියෙන අශ්වින් මුරුගන්ට හොඳටම ගහනවා. මුරුගන්ට ගහන්න හිතුණත් එයා ගහන්නේ නැහැ. මොකද එයාට තාත්තා කියපු දේවල් මතක් වෙනවා. ඉතින් මෙතනදී හොඳටම පුටි කන මුරුගන් අශ්වින්ගෙන් අහන්නේ ඔයාට සතුටුද කියලා. ඉතින් මම ඔයාට ගහපු එකට ඔයා මට ආපහු ගැහුවා. ඒක නිසා මේක මෙතනින් නවතුමු කියලා. ඉතින් මෙතනදී අශ්වින්ගේ මනුස්සයෙක් ඇවිත් අශ්වින්ට කියන්නේ ගමේ කට්ටියක් එනවා. ඒක නිසා මෙතන ඉක්මනට යමු කියලා. ඉතින් අශ්වින් කියන්නේ මුවත් උස්සගෙන එන්න කියලා මෙයාලා මෙතනින් යනවා. ඒ කට්ටියකුත් එක්ක මෙතන රාමරාජන් දකිනවා බිම ලේ තියනවා කියලා. ඉතින් මේ අතරේ මීරගේ තාත්තා මීරට කියන්නේ කෝවිලට ගිහින් එන්න කියලා. ඉතින් ඊට පස්සේ මීර කෝවිලට යන්න පිටත් වෙනවා. ඉතින් මුරුගන්වත් අරන් අශ්වින් නැවතිලා ඉන්න තැනට එක්කන් එනවා. ඉතින් මෙතෙන්ට අශ්වින්ගේ තාත්තත් එනවා. අශ්වින්ගේ තාත්තා අශ්වින්ගෙන් අහන්නේ දැන් ඔයාට සතුටුද කියලා. එහෙනම් දැන් එයාට යන්න දෙන්න කියලා. ඊට පස්සේ අශ්වින් තාත්තට කෑ ගහනවා "මුවත් මගෙන් සතුටුද කියලා ඇහුවා" කියලා. ඉතින් එයාගේ තාත්තා කියන්නේ මේක මෙතනින් ඉවර කරන්න කියලා. එතකොට අශ්වින් එයා ළඟ තිබුණු තුවක්කුවක් අරගෙන මුරුගන්ට වෙඩි තියනවා. ඉතින් මේ වෙලාවේදී අශ්වින්ගේ තාත්තා එතන හිටපු කෙනෙක්ට කියන්නේ අදර යන ටිකට් බුක් කරන්න කියලා. ඒ වගේම මීරටත් ඉක්මනට එන්න කියන්න කියලා. ඉතින් මේ වෙලාවේදී හොඳටම වහින්න පටන් ගන්නවා. ගමේ කට්ටියත් මේ වෙලාවේදී මුරුගන්ව හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයාලා මේක පොලිසියටත් කියනවා. ඒ වගේම මෙයාලා විෂ්ණුවර්ධන සැක කරනවා කියලාත් පොලිසියට කියනවා. ඉතින් මෙතෙන්ට දුවගෙන එන එකට කියන්නේ ෆාම් හවුස් එකේ ඉඳලා මුරුගන්ව කාර් එක දාගෙන යනවා දැක්ක කියලා. ඉතින් ගමේ කට්ටිය එකතු වෙලා යනවා මුරුගන්ව හොයාගෙන. ඒකින් අස්සන්ගේ කට්ටිය මුරුගන්ව ගෙනihin වතුර තියෙන තැනකට දානවා. ඉතින් ගමේ කෙනෙක් කෝල් කරලා රාමරාජන් කියන්නේ මීර කෝවිලේ ඉන්නවා කියලා. ඊට පස්සේ රාමරාජන් කෝවිලට ගිහින් මීර මුණ ගැහිලා කියන්නේ අපේ ගෙවල් තියෙන මේ ළඟ. ළඟටම ආපු නිසා අපේ ගෙදරට ගිහින් යමු කියලා. ඉතින් මේ වෙලාවට අපිට පෙන්නන්නේ අශ්වින්ලා නැවතිලා ඉන්න ගෙදර ඉස්සරහ ගමේ ඔක්කොම ඇවිත් ඉන්නවා. ඉතින් යන්න කිව්වත් කවුරුත් මෙතනින් යන්නේ නැහැ. ඒ වගේම ඔක්කොලාම එකතු වෙලා මුරුගන්ව හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි මුරුගන්ව හොයාගෙන මෙයාලා හොස්පිටල් එකට එක්කන් යනවා. ඉතින් පොලිස් ප්‍රධානී කෙනෙක් අරිවට කෝල් කරලා කියන්නේ විෂ්ණුවර්ධනගේ කෙනෙක් මුරුගන්ට වෙඩි තියලා කියලා. ඒ නිසා එයාලව එයාපෝට් එකට ගිහින් දාන්න ගිලත් කියනවා. ඉතින් මේ වෙලාවේදී අරව කියන්නේ මම කොහොමද ගමේ අය අහන දේවල් වලට උත්තර දෙන්නේ කියලා. ඉතින් රාමරාජනුත් එක්ක මුරුගන්ගේ ගෙදරට ගිය මීර අහන්නේ කොහොමද දරුවෝ දෙන්නේ කියලා. ඉතින් රාමරාජන් කියන්නේ එයාලා එයි මැඩම් පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් මීරා යන්න හදනකොට රාමරාජන් මීරගේ ෆෝන් එකත් ගන්නවා. එතකොට තමයි මීරට තේරෙන්නේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් විෂ්ණුවර්ධන දැනගන්නවා මෙතනදී මුරුගන් හොයාගෙන කියලා. ඒ වගේම එයා පණ පිටින් ඉන්නවා කියලාත් මෙයාලා දැනගන්නවා. ඉතින් විෂ්ණුවර්ධන්ගේ ගෙදරට එන අරිවෝ එයාට කියන්නේ කමු හිතන්නේ සර් මුරුගන්ට මොනවා හරි කළා කියලා. ඒක නිසා මට ටික වෙලාවක් දෙන්න මම මෙයාලව ඉක්මනට මෙතනින් යවන්නම් කියලා. ඉතින් අරිවෝ ඇවිත් ගමේ කට්ටියට කියන්නේ මුරුගන් කියන්නේ මේ ගම එපා කියලා දාලා ගියපු කෙනෙක්. ඇයි ඌ වෙනුවෙන් මෙහෙම හිටගන්නේ කියලා. ඉතින් ගමේ අය කියන්නේ මුරුගන් කියන්නේ සිවණේසන්ගේ පුතා කියලා. ඉතින් අරුව කියන්නේ එයාලා මෙයාට වෙඩි තියලා නැහැ වෙන කවුරු හරි තමා වෙඩි තියලා තියෙන්නේ කියලා. ඉතින් මොනා කිව්වත් කවුරුත් මෙතනින් යන්න නම් කැමති වෙන්නේ නැහැ. අරුවියවෙත් විෂ්ණුවර්ධන්ට කියන්නේ මෙයාලා මෙතනින් කොහොම කීවත් යන්නේ නැහැ ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ කියලා. ඒ වගේම මුකුත්ම කරන්න බෑ කියලාත් කියනවා. ඉතින් මීරට කෝල් ගත්තත් ඒ හැම කෝල් එකක්ම රාමරාජන් කට් කරනවා. ඉතින් මීර මෙතනදී අහන්නේ මුරුගන්ට මොකද්ද උනේ කියලා. රාමරාජන් කියන්නේ ඔයාගේ තාත්තයාට වෙඩි තියලා දැන් එයා හොස්පිටල් එකේ ජීවිතේ එක්ක පොරබදිමින් ඉන්නවා කියලා. ඉතින් මීර නම් මේ ගැන ගොඩක් දුක් වෙනවා. ඉතින් ගමේ කට්ටිය ඉන්න තැනට එන මිනිස්සෙක් කියන්නේ මුරුගන් ජීවතුන් අතර එයා ඇස්සරිය කියලා. මෙතෙන්ට එන අරිවෝ මෙතන ඉන්න ගමේ ප්‍රධානියත් එක්ක මුරුගන් බලන්න යනවා. ඉතින් අරිවෝ කියන්නේ ගමේ ප්‍රධානියා මුරුගන් කියන දේ අහයි එයාට වෙඩි තිබ්බේ නැහැ කියලා කීවොත් ඔයාලා මෙතනින් විසිරලා යන්න ඕනි කියලා.
ඉතින් අරිව් ගමේ ප්‍රධානියත් එක්ක මුරුගන් බලන්න යනවා. ඉතින් අරිව් මුරුගන්ගෙන් අහන්නේ වෙඩි තිබ්බේ විෂ්ණුවර්ධනගේ කට්ටියද කියලා. ඉතින් මුරුගන් කියන්නේ එයාලේ කට්ටිය නෙමෙයි එයාට වෙඩි තිබ්බේ කියලා. ඉතින් මේ ගමේ කට්ටියට කීවට පස්සේ එයාලා එතනින් විසිරලා යනවා. ඉතින් ඒ වගේම හිර කරගෙන හිටපු මීරටත් මෙයාලා යන්න දෙනවා. ඉතින් මේ හැම දෙයකටම පස්සේ මුරුගන් මේකට මොකක් කරයිද? අශ්වින්ගෙන් පලිගනීද නැත්නම් මේක මෙහෙම අතහැරලා දායිද? ඉතින් අපි මේ ටික කතාව ඉස්සරහට බලමු. සේ විෂ්ණුවර්ධන හම්බෙන්න යන අරිව කියන්නේ ඔයාලට දැන් යන්න පුළුවන්. මුරුගන් කීවා ඔයාලා වෙඩි තිබ්බේ නැහැ කියලා. මේක ඇහුවට පස්සේ අශ්වින්ට නම් තරහයි. ඉතින් අශ්වින් අහන්නේ මං වෙඩි තිබ්බේ නැහැ කියලා මුරුගන් කීවද කියලා. ඉතින් අරිවත් මෙතනදි තමයි දැනගන්නේ අශ්වින් තමයි මුරුගන්ට වෙඩි තිබ්බේ කියලා. ඉතින් ඊට පස්සේ අරිව මෙතනින් යනවා. ඉතින් ඊට පස්සේ ගෙදර එන මීයා කියන්නේ තාත්තා මුරුගන්ට වෙඩි තිබ්බා කියලා රාමරාජන් එයාව හිරගෙන තියාගෙන හිටියා කියලා. ඉතින් මීරා අහනවා ඒක ඇත්තද කියලා. ඉතින් මීරගේ තාත්තා නම් කියන්නේ නෑ කියලා. මීරා කියන්නේ අපි නරක අය වෙනුවට මම කැමති නෑ කියලා. ඉතින් මීරා මෙතනින් ගියාට පස්සේ අශ්වින් ආයෙත් මුරුගන්ට බනින්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවෙදිත් විෂ්ණුවර්ධන කියන දේවල් වලට අශ්වින් බනිනවා. එයාවයි මුරුගනුයි සංසන්දනය කරන්න එපා කියලා. ඒ වගේම මුරුගන්ම එහෙම් පිටින්ම විනාශ කරලා දානකම් එයා මෙහෙන් යන්නයි කියලාත් අශ්වින් කියනවා. ඉතින් මුරුගන් ආපහු ගමට එනකොට ගමේ අය මුරුගන්ගේ ඇස් වහ කටවහ පුච්චනවා. ඉතින් මෙතනදී කයල් මුරුගන්ගේ කරට අත දාගෙන එක්කන් යනකොට එතන හිටපු කෑනු කෙනෙක් කියන්නේ මෙයාලා අතර සම්බන්ධතාවයක් තියෙයි කියලා. ඉතින් මේක කයල්ගේ අම්මටත් ඇහෙනවා. ගෙදරට එන මුරුගන් කයල්ට කියන්නේ ගෙදර ගිහින් ඔයත් විවේක ගන්න කියලා. ඉතින් කයල් මෙතනදී මුරුගන්ගෙන් අහන්නේ එයාලා වෙඩි තිබ්බා කියලා ඇයි පොලිසියට කීවේ නැත්තේ කියලා. ඉතින් මුරුගන් කියන්නේ කීව කියලා මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මෙතන එන කයල්ගේ අම්මා කයල්ට හොඳටම බයිනවා ගමේ මිනිස්සු එක එක කතා කියනවා. ඒක නිසා ආයෙ මෙහාට ආවොත් බලාගමු කියලා. ඉතින් මුරුගන් කයල්ගේ අම්මට කියන්නේ ඔයාලත් කැමති නම් කයලුත් මාව පිළිගන්නවා නම් මම කැමතියි කයල්ව බනින්න කියලා. ඉතින් කයල්ට නම් මේ මොකොත් හිතාගන්න බෑ. ඉතින් කයල් නම් කොහොමත් කලින් ඉඳන්ම මුරුගන්ට කැමැත්තෙන් හිටියේ. ඉතින් මේ පටන් ගන්න ආදර කතාවට ඇස්වහක් වදින්න නම් එච්චර වෙලාවක් ගියේ නෑ. ඉතින් ඊට පස්සේ අපට පෙන්නන්නේ මීරා ඇවිත් මුරුගන්ව හම්බෙනවා. ඉතින් මීරා කියන්නේ හැම දෙයකටම සමා වෙන්න කියලා. ඒ වගේම ඔයාට කොහොමද කියලා. ඉතින් බැරි වෙලාවත් කසාදේ නවතින්නේ නැතුව හිටියනම් අද මෙච්චර ප්‍රශ්න වෙන්නේ නැහැ කියලා හිතනවා කියලා මීරා මෙතනදී කියනවා. ඉතින් මුරුගන් අහන්නේ මගේ තාත්තා වෙනුවට ඔයාගේ තාත්තා නැති වුණා නම් ඔය අනිත් දේවල් ගැන හිතනවද කියලා. ඊට පස්සේ මීරා මුරුගන්ගෙන් අහන්නේ ඇයි ඔයා අශ්වින්ට ගැහුවේ කියලා. එයා ආවේ ඔයා එක්කන් යන්නනේ කියලා. ඉතින් මුරුගන් අහනවා ඔය ඔයාගේ සහෝදරයාට හොඳටම දන්නවද කියලා. ඉතින් මුරුගන් මෙච්චර දවසක් මම හින්දා දුක් විඳපු ඒවට මීරගෙන් සමාව ගන්නවා. ඉතින් මුරුගන්ට පරිස්සම් වෙන්න කියලා මීරා මෙතනින් යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ තරහෙන් ඉන්න අශ්වින්. අශ්වින් කියන්නේ මට කොහොම හරි මුරුගන්ව පරද්දන්න ඕන කියලා. ඉතින් විශ්වනාഥන් කියන්නේ මට ඔයා තමයි වැදගත්. ඒක නිසා මට ඕනි ඔයාව ඉක්මනට මෙහෙන් එකයි යන්න කියලා. ඒ වගේම අශ්වින් කියන්නේ ජීවිතයට බය නැති එකෙක්ට මට මරණ බය පෙන්වන්න ඕනේ කියලා. ඉතින් විශ්වනාഥන් අශ්වින්ට කියන්නේ මුරුගන්ට එයාගේ ජීවිතයටත් වඩා වටින දෙයක් විනාශ කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අශ්වින් මෙතනින් යනවා. ඉතින් මෙතන යන විෂ්ණුවර්ධන්ගේ ලේකම් කියන්නේ ඉක්මනට මෙහෙන් යමු. අපේ කම්පැනි එක පාඩු ලැබුණා කියලා. ඉතින් විෂ්ණුවර්ධන් කියන්නේ අශ්වින්ව මට මෙහෙ දාලා යන්න බයයි. මම නැතුව කවුද එයාව පාලනය කරන්නේ? මගේ පුතාව තමයි මට මේ වෙලාවේ වැදගත්ම කියලා විෂ්ණුවර්ධන් කියනවා. ඉතින් ඊට පස්සේ දවසේ අරුවට එන්න කියලා විෂ්ණුවර්ධන කියන්නේ මුරුගන්ගේ ඉඩලේ කටියේ තියෙන ඉඩම රජ ඉඩමක් කියලා ඒක මෙතනින් අයින් කරන්න කියලා. ඉතින් අරුව කියන්නේ දැන්ටම ගමේ අය ඔයාලත් එක්ක තරහින් ඉන්නේ ඉඩලේ කඩේ අයින් කරොත් මටත් මේකෙන් ප්‍රශ්නයක් එනවා කියලා. එතකොට මෙයාට සල්ලකෙන් ලියුම් කවරයක් දෙනවා. ඉතින් අරුව මේ සල්ලි ටික ගන්නවා. ඉතින් අපි ඉස්සරහට බලමු අරුව ඉඩලේ කඩේ අයින් කරාවිද කියලා. ඉතින් මේ අතරදී මාල්චාමි කයල්ගේ ගෙදරට ඇවිත් කයල්ගේ අම්මත් එක්ක කතා කරනවා. ඉතින් මෙයා කියන්නේ කයල්ව මෙයාට බන්දලා දෙන්න කියලා. ඉතින් කයල් මෙතෙන්ට ඇවිත් බනින්නේ ආයෙමත් ඔහෙට ගරු කරන්නේ ඔහෙ තමයි ගම පුරා කටකතාවක් පැතිරෙව්වේ කියලා. ඉතින් කයල්ගේ අම්මත් බයිනවා මම මුරුගන්ට තමයි කයල්ව බන්දලා දෙන්නේ කියලා. මුරුගන් කියන්නේ උඹටත් වඩා මේ ගමේ එකෙක් කියලා. ඉතින් සෑහෙන තරහකින් මාල්චාමි මෙතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අරුව ඇවිත් මුරුගන්ගේ ඉඩලි කඩේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම එයා මිනිස්සෙක් කතා කරලා ලී විල වගේක් හදනවා. ඊට පස්සේ ඒකනට සල්ලිත් දෙනවා. ඊට පස්සේ අශ්වින් හම්බෙන්න යන අරුව කියන්නේ කලේ ඒ කිවිලි හරියට තියෙනවා.
මේක එයාලගේ කඩයක්. ඒක නිසා මට මුකුත් කරන්න බෑ කියලා. ඉතින් මේ වෙලාවේ අශ්වින් අරුවක කමසෙන් අල්ලලා එයාට බනිනවා. ඉතින් අරුව මේ වෙලාවේදී අශ්වින්ට කියන්නේ ඔයා තමයි මුරුගන්ට වෙඩි තිබ්බේ කියලා කිව්වොත් ඒ වෙලාවෙම ඔයා ඉවරයි කියලා. ඉතින් එළියට යන අරුවගෙන් තව පොලිස් නිලධාරියෙක් අහන්නේ ඇත්තටම කඩේ ලේ කේල්ල තිබුණද කියලා. ඉතින් අරුව කියන්නේ කොහෙන්ද ආපු එකෙක් නිසා මේ කඩේ නැති වෙන්න මං ඊට තියන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඔබට පෙන්වන්නේ අතීතයේ වෙච්ච සිදුවීමක්. ඉතින් අර පොඩි කාලේ සිවනේසන්ගේ කඩේට ගිහින් තියෙනවා ඉඩලි කන්න. එතනදී සිවනේසන් අහලා තියෙනවා ලොකු වෙලා කවුද වෙන්නේ කියලා. ඉතින් අර කියන්නේ එයා පොලිස් නිලධාරියෙක් වෙනවා කියලා. ඉතින් සිවනේසන් මෙයාගෙන් සල්ලි ගන්නේ නැහැ. ඉතින් අරවට මේක මතක් වෙනවා. ඉතින් අර කියන්නේ ඒ මිනිස්සේ හදපු ඉඩලි කාලා තමයි මං ඉස්කෝලේ ගියේ. ඒ කඩේ අපේ කමට ආඩම්බරයක් වගේ කියලා. ඉතින් මෙයාලා නිසා ගමේ දේ විනාශ කරන්න හොඳ නෑ කියලාත් අරව කියනවා. අරව කියන්නේ මෙයාලා දීපු සල්ලි වලින් තමයි මං ඒ කඩේට ලේ කිවිලි ලෑස්ති කළේ කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අරව කලින් සල්ලි දීලා තියෙන්නේ මෙන්න මේ ලේ කිවිලි ටික හදාගන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ තරහින් ගිනිගෙන ඉන්න මාරිචාමේව. ඉතින් එදා රෑ එයා ළඟ තිබුණු කැත්තගොත් අරගෙන මුරුගන්ගේ ගෙදරට යනවා. ඉතින් මුරුගන් මේ වෙලාවේදී කයල් එක සාරි ගන්න තැනක ඉන්නවා තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ අතරතුර අපිට පෙන්වන්නේ ආපහු ගෙදර යමු කියලා කියන අශ්වින්ව. ඉතින් හෙටම ටිකට් දාන්න කියලා එයා එයාගේ තාත්තට කියනවා. ඉතින් මේක අහලා විෂ්ණුවර්ධන්ට නම් ගොඩක් සතුටුයි. ඉතින් ඇත්තටම අශ්වින් මුරුගන් ගැන තිබ්බ තරහ අතෑරියද? නැත්නම් මේකත් මෙයාගේ සැලසුමේ කොටසක්ද? ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී මුරුගන්ගේ ගෙදරට යන මාරිචාමි මුරුගන්ට එළියට එන්න ගිහලා කෑ ගහනවා. ඒත් මුරුගන් මේ වෙලාවේ ගෙදර නැහැනේ. මාරිචාමි දකිනවා මෙතන අර පොඩි වහුපැටියක් සිවම්ම ඉන්නවා. ඉතින් මාරිචාමි සිවන්ගේ බෙල්ල අල්ලලා මරන්න යනකොටම මෙතෙන් එන මුරුගන් කොල්ලකින් මාරිචාමිගේ එළුවට ගහනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න හොඳටම ගහ ගන්නවා. ගමේ කට්ටිය වට වෙලා මේ දෙන්න බේරන්න හැදුවත් මේ දෙන්න එයාලවත් අයින් කරලා ගහ ගන්නවා. ඉතින් මුරුගන් මාරිචාමට ගහලා ඉවර වෙලා මාරිචාමයෙන් අහන්නේ මොකක්ද උඹට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ පිටව මෙහෙට ඇවිත් මට ගහනවා. ඒ වගේම ගමේ එකා වෙච්ච උඹත් මට ගහනවාද කියලා අහනවා. මම කොහේ යන්නද කියලාත් අහනවා. මම මැරුණොත් උඹට සහනයක් ලැබෙනවද? එහෙනම් මාව මරපන් කියලා එයා ළඟ තිබ්බ කැත්තක් දානවා. ඊට පස්සේ අහන්නේ අර වහුපැටිය ඔබට මොනවද කරේ? ඇයි ඌව මරන්න හැදුවේ කියලා මාරිචාමගෙන් අහනවා. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනකොට ඉඩ්ලි කටේකාව සිද්ධ වෙච්ච දේ දැක්කේ රාමරාජන් විතරයි. ඉතින් අශ්වින් ඇවිත් මුරුගන් කඩේට පෙට්‍රල් දාලා ගිනි තියනවා. ඉතින් රාමරාජන් මේක දැකලා නවත්තන්න ගියත් මෙයාට මේක නවත්තන්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් අශ්වින් නම් මේකෙන් ලොකු සතුටක් ලබනවා. මොකද මුරුගන් මේ හැමදේම අතහැරියේ මේ කඩේ නිසානේ. ඉතින් මේ කඩේ දැන් මුරුගන්ට නැහැ කියලා අශ්වින් සතුට වෙනවා. ඉතින් මුරුගන් ළඟට දුවගෙන එන රාමරාජන් කියන්නේ අශ්වින් මුරුගන්ගේ කඩේට ගිනි තිබ්බා කියලා. ඉතින් කඩේ ළඟට දුවන මුරුගන්ට මුකුත්ම හිතාගන්න බැරි වෙනවා. ගමේ කට්ටිය එකතු වෙලා ගින්න නිවන්න හැදුවත් මුළු කඩේම විනාශ වෙලා යනවා. ඉතින් මුරුගන්ගේ තාත්තා පණ වගේ ආදරය කරපු ඒ කඩේ මුරුගන්ට නැති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ රාමරාජන් මීරට කෝල් කරලා බනිනවා එයා මොනවා කරාටද කඩේ ගිනි තිබ්බේ කියලා. ඔයාගේ අයියා මුරුගන් කඩේට ගිනි තිබ්බා කියලා රාමරාජන් මෙතනදී කියනවා. ඉතින් මීර නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මීර ඇවිත් අශ්වින් කෝට් එකකින් ගහ ගහ බනින්න පටන් ගන්නවා. මොකටද මුරුගනේ කඩේට ගිනි තිබ්බේ කියලා. ඉතින් මීර තාත්තට කියන්නේ ඔයාගේ ජරා පුතා එයාගේ කඩේට ගිනි තිබ්බා කියලා. එතකොට තමයි විෂ්ණුවර්ධනුත් දැනගන්නේ අශ්වින් මුරුගන්ගේ කඩේට ගිනි තිබ්බා කියලා. ඉතින් මීර මෙතනදී කියන්නේ අපි නරක මිනිස්සු නේද? ඔය දෙන්නගෙන් කෙනෙක් තමයි මුරුගන්ට වෙඩි තිබ්බෙත් කියලා. ඉතින් අශ්වින් මීරට කියන්නේ උඹ හින්දා තමයි මේ සේරම කියලා. ඉතින් මීර නම් බනින්නේ මං වෙනුවෙන් නෙමෙයි ඔයාගේ උඩකුම හින්දා තමයි මේ සේරම කියලා. ඉතින් මීර අශ්වින්ට කියන්නේ මං ඔයාලට වෛර කරනවා කියලා. ඒ වෙලාවේ අශ්විනුත් කියනවා මමත් උඹට වෛර කරනවා කියලා. ඉතින් මීර මෙතනදී කියන්නේ දිනුව ඔයා නෙවෙයි මුරුගන් මොකද එයා හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් ඊට පස්සේ කායකයේ තිබු පිස්තෝලයක් අරන් මීර අශ්වින්ට වෙඩි තියන්න හදනවා. ඉතින් තාත්තා මෙතනදී මොනවා කිව්වත් මෙයාලා නම් අහන්නේ නැහැ. අශ්වින් කියන්නේ වෙඩි තියන්න කියලා. ඉතින් ඊට පස්සේ මීර එයාට වෙඩි තියාගන්න හදනවා. ඉතින් අශ්වින් මෙතනදී කියනවා ඌ වෙනුවෙන් මැරෙනවා නම් මැරෙන්න කියලා. එතකොටම තාත්තා අශ්වින් කම්මලට ආයෙත් එකක් ගහනවා. තාත්තා කියන්නේ ඌ කාලයකට කලින් තමයි මෙහෙම ගහන්න තිබ්බේ කියලා. වැරද්දක් කරා ඒක නිසා මීර අපිට සමා වෙන්න කියලා තාත්තා මෙතනදී කියනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගිනිබත් වෙලා ගිය මුරුගන්ගේ කඩේ හැම දෙයක්ම විනාශ වෙලා ගිහින්. ඉතින් එයාට මීට කලින් අතීතයේ වෙච්ච හැම දෙයක්ම මෙතනදි මතක් වෙනවා. ඉතින් මේ වෙලාවේදී කයල් මුරුගන්ගේ අතර කැත්තක් දීලා කියන්නේ ගිහින් ඌව මරලා එන්න කියලා. ඉතින් මුරුගන් කියන්නේ මේක කඩයක් අපිට මේක ආයෙ හදාගන්න පුළුවන් කියලා. එයා කැත්ත බිමට දානවා. මොනතරම් දුකක් වුණත් මුරුගන් මේ වෙලාවේදී මේකට තරහා ගන්නේ නැහැ. මොකද එයාගේ තාත්තා හැමදාම එයාට කීවේ අවිහිංසාවට ගරු කරන්න කියලා.
මෙයාලා මැරි පාගලා ආයෙමත් කඩේ හදන්න පටන් ගන්නවා මුලදී යාගේ අම්මයි තාත්තයි කරා වගේම. ඉතින් මුරුගන් කියන්නේ එයා ජීවත් වෙලා ඉන්නකල් මේ ඉഡ්ලි කඩේ තමයි එයාගේ අම්මයි තාත්තයි කියලා. ඉතින් කඩේ හදලා ඉවර වෙලා මෙයාලා ආයෙමත් කඩේ විවෘත කරනවා. ඉතින් මේ වෙලාවේදී මෙතෙන්ට මීරයි අශ්විනුයි එයාගේ තාත්තයි එනවා. හැමදේටම මුරුගන්ගෙන් සමාව ගන්නවා. ඉතින් හැමෝම සමාව ගත්තට පස්සේ අශ්වින්ටත් කියනවා මුරුගන්ගෙන් සමාව ගන්න කියලා. ඒකට අදිමදි කරලා පස්සේ අශ්විනුත් සමාව ගන්නවා. ඉතින් මුරුගන්ට මේ වෙලාවේදී එයාගේ කඩේ ගිනි තියපු එකත් මතක් වෙනවා. ඉතින් කොහොම හරි මෙයාලා යන්න හදනකොට මුරුගන් කියන්නේ කඩේ ඇතුළට ඇවිත් කාලා යන්න කියලා. ඉතින් මෙයාලා ඉඩ්ලි කාලා කතා කර කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මීරා කියන්නේ මෙච්චර කල් අශ්වින් කරපු දෙයට සෝරි කියලා විතරක් මදි. අඩුම එකපාරක්වත් එයාගේ මූණට ගහන්න ඕනි කියලා. ඉතින් විෂ්ණුවර්ධනුත් කියන්නේ අශ්වින් මොකක් හරි දඬුවමක් දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මුරුගන් අශ්වින් හාල් අඹරන්න දෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති කොච්චර හාල් අඹරන එක අමාරුද කියලා. ඉතින් අශ්වින්ට මේක කරන්න බැරුව කියන්නේ එකක් මූණට ගහලා මේක ඉවර කරන්න කියලා. මුරුගන් කියන්නේ මේක තමයි යාට දුන්න දඬුවම ඒක නිසා හාල් ටික අඹරන්න කියලා. ඉතින් එළියට එන මුරුගන් ඉස්සරහා බංකුවට ඉඳගෙන සතුටින් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ලස්සන කතාවේ අවසානය සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන කතා නරඹන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.